ලෝකවාසී බෞද්ධ ජනතාවට ඒක සහසම්බන්ධ වෙන්නට ඉදිරි දෙකක් ඉක්කෙන සතත ධාතු ප්‍රදර්ශන වන්දනාවක් ඒ වගේම සෑම දිනකම බුදු සම්මිත වෙනවා. වෙසක් සම්ප්‍රමහා විහාරස්ථාන පිටුම ඒකාලෝකමත් වෙලා තිබෙනවා. ශක්වර්ණ විදුලි ආලෝක දහන බෞද්ධ පොඩි ධර්ම පතාකවලදී මේ වැයුගුණ අප ඉතාම ගෞරවයෙන් යුතුව සමන්විත සෝමනාഥ රෝහලේ අපට දකිනවා වැයු කන්නක පිළිවෙල පූජා ඒ පූජා බුදුරජාණන් සිදු කරනා වූ පූජාව සංසප්ත පූජාව ආකාරයෙන් වාහනය කරනවා. ඒ අනුතුර අපිට දකින්නට ලැබෙන්නේ දකින්න නෙත් සිට උදානෝපන ප්‍රීතියෙන් කරනවා. පූජා කරනවල් අපේදීම අපිට දැකබලා ගන්නට පුළුවන් ලැබෙනවා. විශේෂයෙන්ම මේ කාලක සිට මේ සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ මේ මුදුකුමාර ස්ට්‍රස් ආයතනයේ අධිපතිතුමන් චැන් මුදුකුමාර මහතා ඇතුළු සුපිරිමුතු මතක් කරනවා. ඊට අමතරව මේ කටයුත්ත පෙර වර්ෂවලදී ඉතාම ගෞරවයෙන් සත්තා සම්පන්න සිටින සිදු කරන්නේ ගජනායක පවුලට අයත් ගජනායක සිරි මහතා ඇතුළු පවුලේ සිටිනතුරු කරනවා මේ පූජනීය පිළිම වහන්සේ දරුකණවද ආස්ථානයේ විවේචක දාපුතිකන් මාලාවේ පෙරහැර මාගල්‍යයට පූජා පෙරහැරට එකතු කිරීම සම්බන්ධව අපි එහෙම මතක් කරන්නේ ධම්සතර රූපවාහිනී නාලික අප තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ විශේෂයි හවස සම්බුද්ධ ගිලන්පස පූජා පිටකම පැවැත්වීම උදෙසා බොහොම ගෞරවයෙන් බොහොම පිරිසිදුවට පිළියෙල කරගත්තා වූ තෙල් මල් පහන් දැන් සෝදු ගිලන්පස යන ඉතාම ගෞරවයෙන් විහාරස්ථාන තුළට වැඩම කරන අතර අපිට දකින්නට ලැබෙනවා. මෙවන මේ වෙසක් දාපතේ සම්මාලා තවත් විශේෂ වෙනවා. තවත් ඓතිහාසික පිටකමක් දකුණු ලබනේ ඓතිහාසික වැල්කන්නල බුදුරජ මහා විහාරස්ථාන පිටුම කේන්ද්‍ර කරගන්නේ ආරම්භ වුණා. ඒ මාර්තු දෙවන දින නරිපුර පසළොස්වක පොහොය හදිසියේදී ආසියාවේම සුපිරිකම මාලාවක තවත් සුවිශේෂී පිටකමක් එකතු වෙන්නේ ඥාතිමාසික සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ වාසනාවේ ඒකට අවශ්‍ය වෙන ඒ සම්බුදු සිරිත වර්ණ ගැනීමට අවශ්‍ය වෙන තයි පූජා කිරීමේ කටයුත්තද මේ පිටකමට සමගාමීව සිදු වෙනවා. දැන් මේ දුර්ලභ ඓතිහාසික පිටකම වෙනුවෙන් සතර පිළිවෙලේ දායක කාලාදී ඇත්තයි මේක විපිටකම ආරම්භ